අද කතාව නම් ඩඩ්ලි සිරිසේන මහත්මයාගේ අලුත්ම වාහනේ සම්බන්ධව. අර ලෝකෙටම 25යි තියෙන්නේ කියලා තිබ්බේ. ඒ වාහනේ නම නම් මම කියවන්න දන්නේ නැහැ. මම ඉතින් වාහනයක් කියලා කිව්වහම මම දන්නේ රෝද හතරකුයි අර උඩ කෑල්ලකුයි ස්ටියරින් වීල් එකකුයි ගියර් බොක්ස් එකයි තියෙනවා කියලා තමයි ඉතින් මම දන්නේ. අපිට නම් ඉතින් වාහන ඔක්කොම එකයි. මේ ඒවා තියෙන බ්‍රෑන්ඩ් නේම්ස් මම ඇත්තටම දන්නේ නැහැ. කියන කිසිම දෙයක් දන්නේ නැහැ. මට කාර් එකක් වාහනයක් එහෙම කිව්වම එච්චර තමයි මට. ඒකේ තියෙන අර ඒකේ තියෙන තව වෙන ස්ටෙප්ස් මොනවාද එහෙම නැත්නම් ඒකේ තියෙන එක බ්‍රෑන්ඩ්ස් මොනවාද ඒ බ්‍රෑන්ඩ්ස් වල තියෙන ෆැසිලිටීස් මොනවාද ඒ කිසි දෙයක් අවංකෙම මම දන්නේ නැහැ. මම කැමති සැප පහසුවේ යන්න තියෙන වාහනයක් නම් එච්චරයි. ඉතින් එච්චරයි. ඉතින් මේ වාහන සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට නැහැ. මම දන්නේම නැහැ. ඒ වුණාට මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් මට කියන්න හිතුනේ. අනේ ඉතින් ඩඩ්ලි සිරිසේන මහත්මයා ඒ වගේ වාහනයක් අරන් තියෙනවා නම් ඒ කියන විදිහට ඒක අදිසුකෝපභෝගී වාහනයක්. ඉතින් මොකද? හොඳයිනේ. එන්නේ එහෙමනේ හිතන්න ඕනේ අපි. ඇයි ඉතින් මේ මනුස්සයාට බයින්නේ? මේ මම දැක්ක ගොඩක් වීඩියෝස් අර මෙහෙ ෂෙයා වෙනවා. යාට බැනලා ඒක ගත්තේයි අපේ සල්ලි. එහෙම කොහොමද අපේ සල්ලි වෙන්නේ? ඒකේ මේ මනුස්සයාගේ සල්ලිනේ යන්නේ. පුදුම කතාවක් නේ මේ මිනිස්සු කියන්නේ. දැන් ඩඩ්ලි සිරිසේන මහත්මයා කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඉතින් එයා ව්‍යාපාරයක් මොකක් හරි ව්‍යාපාරයක් කරනවනේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් දීලානේ සල්ලි ගන්නෙ. නිකන් නෙමෙයිනේ. ඔන්න අපි මේ මනුස්ස හිඟන්නෙක් නම් අන්න අපිට හිතන්න තිබුණා හිඟන්න ඕන්ටනේ නිකන් සල්ලි දෙන්නේ. දැන් ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ එයා යම්කිසි එක්ක සේවාවක් හෝ භාණ්ඩයක් විකුණලා ඒකට හරියන මුදලක් ගන්නවා කියන එක. හරිද? ඉතින් එතකොට ඩඩ්ලි සිරිසේන මහත්මයා කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඉතින් එයා හිඟන්නෙක් නෙමෙයි. හිඟන්නෙක් නම් තමයි අන්න මගේ සල්ලි කියලා අපිට කියන්න පුළුවන්. අපි මේ මනුස්සයට ඒකත් හිඟමන් දීලා නම් සල්ලි දීලා නම් නැත්තම් එහෙම කියන්න බෑනේ. එතකොට ඩඩ්ලි සිරිසේන මහත්මයා හාල්නේ ව්‍යාපාරයාගේ භාණ්ඩයක්නේ. එතකොට ද්‍රව්‍යයක්නේ. එතකොට ඒක එයා විකුණලා ඒකෙන් සල්ලි අරන් තියනවා. ඒකෙන් එයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරයට තියෙන මොන හරි දැනුමෙන් ඥානයෙන් අත්දැකීම් වලින් ඒ මනුස්සයා කොහොම හරි ගේමක් ගහලා හොඳ තැනකට ඇවිත් තියෙනවා. තමන්ගේ බිස්නස් එක ඩෙවලොප් කරගෙන තියෙනවා. ඉතින් ඒකට අපි හිතමුකෝ වැරදි පාරේ ගිහිල්ලා තියෙනවා කියලා. ඒ මනුස්සයා වැරදි පාරේ ගිහින් තියෙනවා නම් ඒකටත් වග කියන්න ඕනේ එයා නෙමෙයිනේ. ඒක එයාගේ ටැලන්ට් එක, එයාගේ දක්ෂතාවය. එයා වැරදි පාරේ ගිහින් තියෙනවා නම් මේ රටේ තියෙනවනේ නීතියක් කියලා දෙයක්. පොලිසිය තියෙනවා ඔය එක මොනවද මන් දන්නේ හාල් සම්බන්ධයෙන් හරි මේ කෘෂි කර්මය සම්බන්ධයෙන් හරි මෙහි රජයේ තියෙන දෙපාර්තමේන්තු ආයතන කීයක් දේවල් තියෙනවද? එතකොට ඒවයි නිලධාරීන් ඉන්නවද? එතකොට ඒ නිලධාරීන් ඒ හොයලා බලන්න බෑනේ. එතකොට ඒ නිලධාරීන්ගේ කොහේ හරි හිලක් තිබිලා ඒ හිලක් අස්සේ රිංගලා යන්න පුළුවන් නම් එතකොට ඒක ඩඩ්ලි මහත්තයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නේ. ඉතින් එතකොට ඒක ඒ මිනිස්සු තමයි හොයන්න ඕනේ. ඒ මිනිස්සු තමයි ඒකට වැරදි. ඉතින් එහෙම මොනවා හරි තැනක අපි හිතමුකෝ පගාව දීලා ගියා කියලා දැන් අපි හිතමුකෝ ඩඩ්ලි සිරිසේන මහත්මයා මොකට හරි පගාව දීලා හරි ඔය දැන් අයථා ලෙස හරි විදියට නැතුව දෙයක් කරන්න උත්සාහ කරා කියලා. ඉතින් කාගේ හරි කෙනෙක්ගෙන් ඇප්‍රූවල් තියෙන්න එපා. එතකොට ඒ වැරදි දෙයට ඇප්‍රූවල් දීපු මිනිහෙක් ඉන්න එපා. නේද? තව නිලධාරීන් හරියට රාජකාරී කරා නම් ඉතින් එයාට සහල් මාෆියාව කියන ඒවා අනම්මනම් කතන්දර මන් නම් දන්නේ නැහැ. එහෙනම් එහෙම වෙන්න බෑ. එතකොට ඒක මම දකින්නේ හොරෙක් හොරකම් කරාම දෙයක් ඒක හොරාගේ ටැලන්ට් එක මිසක් අපි දැනගන්න ඕනේ හොරා හොරකම් කරන්නේ නැති වෙන විදිහට අපේ දේවල් ආරක්ෂා කරගෙන ඉන්න. හරිද? එහෙම ඉන්නේ නැතුව අපිට නිකන් කියන්න බෑ අන්න හොරා ගෙදරට පැනලා බඩු හොරකම් කරන් ගියා කියලා. ඒක හොරාගේ ටැලන්ට් එක ඇත්තටම. ගෙදර මිනිහා දැනගන්න ඕනේ හොඳට දොරවල් ජනෙල් වහලා ඒ කියන්නේ ආරක්ෂිතව ඉන්න. ඒ වගේ කතාවක් තමයි දැන් මෙතනත් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ මනුස්සයට බැනලා හරියන්නේ නැහැ. ඒ අපේ සල්ලි කියලා. ඒ අපේ සල්ලි නෙමෙයි. ඒ මනුස්සයා මොකක් හරි ක්‍රමයකින් එයාගේ මොකක් හරි උත්සාහකින් මහන්සියකින් දැනුමකින් අත්දැකීමකින් එයා හොයාගත්ත සල්ලි. දෙයි ආම්දුරු. අනුන්ගේ සල්ලි කොහොමද අපේ සල්ලි කිය මැරෙන්න හදන්නේ. අනේ මන්ද මේ එක වීඩියෝ දාන මිනිස්සුන් ඒ වීඩියෝ බැලුවහම තේරෙන්නේ ඒගොල්ලෝගේ මානසිකත්වය මොකද්ද කියන එක. හරි පුදුමයි. ඉතින් එච්චර කුහක වෙන්න එපා. ඔච්චර අනේ මන්ද ඔහොම වුණාම Tamanටත් හරියන්නේ නැහැ. Tamanට නැති වුණත් තව කෙනෙකුට තියෙනවා නම් ඒක දැකලා සතුටු වෙන්න. කවදාද හරි මමත් ඒ තැනට යන්න ඕනේ. මමත් ඒ වගේ මහන්සි වෙන්න ඕනේ. මමත් ඒ වගේ එකක් ගන්න ඕනේ කියලානේ අපි හිතන්න ඕනේ. ගත්ත මිනිහට බැන ඉන්නවන්නේ. පුදුම වැඩක් නෙමේක. ඒ මනුස්සයාගේ සල්ලි වලින් එයාගේ බිස්නස් එක කළා. එයා ඒකේ මේ කෝටි ගාන කෝටි ප්‍රකෝටි මොන කෝටි ඉපියුවත් ඒ එයාගේ දේවල්නේ. ඒක කොහොමද අපේ සල්ලි වෙන්නේ? ඒක කොහොමද තව මිනිස්සෙකුගේ වෙන්නේ?
එයා ඒ සල්ලි හොයාගත්ත ක්‍රමය මොකද්ද කියන එකට ප්‍රශ්න කරන්න ඕනේ. ඉතින් ඒ අදාළ නිලධාරීන්ගේ. මේ මිනිස්සයාගෙන් නෙවෙයිනේ. අනේ මන් දන්නේ අපේ රටේ මිනිස්සු නම් හරිම නරකයි වෙලාවකට. මට හිතෙනවා ඇයි එහෙම කරන්නේ කියලා. එහෙම කරන්න එපා අනිත් දවසේ. Tamanට නැතත් තව කාට හරි තියෙනව දැක්කහම තව කාට හරි ගියොත් තව කවුරු හරි දෙයක් ගත්තොත් අනේ දෙයියනේ ඒක දැකලා හදවත පිරීලා යන සතුටක් හිතේ උපද්දව ගන්න පුළුවන් මනසක් ඔයා හදා ගන්න මුලින්ම. එතකොට ඔයාගේ හිතේ පුදුම සාමයක් තියෙන්නේ. ඔයාගේ ලෝකයේ ඇතුළේ ඔයා සාමකාමීව ජීවත් වෙන්නේ. එතකොට මේක කරන්න හරි අමාරුයි. අමාරු වැඩ තමයි අපි කරන්න ඕනේ ඉතින්. අමාරුයි කියලා මිනිස්සුන්ට බැන ඉඳලා හරියන්නේ නෑනේ. දියුණු වෙන හරි දැන් මොන හරි දෙයක් කරන මිනිස්සුෙකුට බැන ඉඳලා හරියන්නේ නෑනේ. අපි try කරන්න ඕනේ අපේ හිතට. වෙන මිනිස්සුන්ට නෙමෙයි. ඉතින් ඔය බයින කට්ටියට මම කියන්නේ ඕගොල්ලෝ බැන ඉන්න එක පැත්තක තියලා ඕගොල්ලෝත් ඒ වගේ try කරන්න. මොකක් හරි ක්‍රමයකින් සල්ලි හම්බ කරන්න උත්සාහ කරන්න. සල්ලි හම්බ කරලා හොඳම ආදිසෝපභෝගී විදියට ජීවත් වෙන්න බලන්න. ඒ වගේ ජීවත් වෙන මිනිස්සුන්ට එක එක කුණු කතා කිය ඉන්නද. අනේ වන්දා. මා යනවා එහෙනම්. බයි.